මේ වගේ පොඩ්ඩක් නැත්තම් ඔයාටත් මලපයින්වද 10 දිනෙක ගත්තොත් 10 දිනෙකින් 9 දිනෙකටම දැන් තියෙන රෝගී තත්ත්වයක් තමයි අර්ශස් කියලා කියන්නේ. විශේෂයෙන් කාන්තා පාර්ශවයට මේ රෝගී තත්ත්වය ගොඩක් තියෙනවා. හැබැයි මේක ගැන කියන්න ලැජ්ජයි, බෙහෙත් ගන්න යන්නත් ලැජ්ජයි. අර්ශස් රෝගයේ රෝගී ලක්ෂණ නිසා අපිට පෙන්වන්න පුළුවන් ගුද මාර්ගයේ ලේ පිටවීම, ගුද මාර්ගයේ ගෙඩි හට ගැනීම, මලබද්ධය, බඩේ කැක්කුම වගේම මල පහ කිරීමේදී ලේ පිට වෙන්නත් පුළුවන්. මේ වගේ රෝගී ලක්ෂණ නිසා ඔයා අධික වේදනාවෙන්, අධික අපහසුතාවයකින් පීඩා විඳිනවා ඇති. අර්ශස් රෝගය හොඳ කරගන්න සැත්කම් වර්ග වගේම එන්නත් අරගත් තිබෙනවා. හැබැයි මේ දේවල් ගොඩක් අය ගන්න බය මේකෙන් එන අතුරු ආබාධ මොනවද කියලා දන්නේ නැති නිසා. හැබැයි ඔයාලා දැනන් හිටියද අර්ශස් රෝගය නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් 100% ස්වභාවික ආයුර්වේද ඖෂධ තියෙනවා කියලා. ඔව් තියෙනවා. හිමාලයා 5X ටැබ්ලට් එකයි හිමාලයා 5X ක්‍රීම් එකයි. බාහිර අභ්‍යන්තර දෙකටම පාවිච්චි කරන්න පුළුවන් නිසා ඉක්මනට මොවාගේ රෝගී තත්ත්වයට හොඳම විසඳුමක් විදිහට මේක ලබා ගන්න පුළුවන්. අඩුම මාස 3ක්වත් මේක හරියට පාවිච්චි කළොත් ඔයාලා නිට්ටාවටම අර්ශස් රෝගය සුව කරගන්න පුළුවන්. ඔයා සිත.lk රුපියල් 5000 හෝ 5000ට වැඩියෙන් ගන්න ඕනම නිෂ්පාදනයකට ඔයා ලංකාවේ කොහේ හිටියත් ඩිලිවරි ෆ්‍රී.